ඉතින් අද උදෙන්ම නැගිටලා අපි යන්නේ ඩබ්ලින් වලට. ඩබ්ලින් වල තියෙන අපේ නලීම් අයියාගේ කොත්තු කඩේට තමයි යන්නේ. kitchenbreak.ie මා කඩේ වෙබ්සයිට් එක. ඉතින් ඔයාලට ගිහලා බලන්න පුළුවන්. ඉතින් ෆාම් එකේ ටුවර් එක යන්න කලින් අපි හිතුවා ඉස්සෙල්ලාම ගිහලා කොත්තුවක් කාලා ඊට පස්සේ ඇවිල්ලා ටුවර් එක පටන් ගන්න. ඉතින් ඒ වගේම අපේ ඩබ්ලින් වල තවත් යාළුවෙක් ඉන්නවා. එතකොට අපි ආවත් එක්කගෙනම ඇවිල්ලා ඉතින් අපි ෆාම් එක ඇතුලේ තියෙන පොඩි ටුවර් එක යමු. ඉතින් අපි ඉස්සරළම ට්‍රේන් ස්ටේෂන් එකට යමු. ට්‍රේන් එකක් ගන්න ඩබ්ලින් යන්න. අද සැටර්ඩේ සැටර්ඩේ සාමාන්‍ය මේ ඕපන් කරන්නේ 10න් පස්සේ නේ මල්ලි. මේ ඉන්නේ මල්ලි. අපි දෙන්න මේ යන්න හදන්නේ. අතර පිටිපස්ස තියෙන කාසල් එක. කොහෙද ට්‍රේන් එක? කොහෙද? මන් දන්නේ නැහැ මල්ලි. මේ බොන්න දින්න. අද මෙතන පොලක් තියෙනවා. ඒ තාම නෑ පටන් ගත්තේ. ඒක 12ට විතර වුන් තැන පටන් ගත්තනේ. මේ අපි දැන් ට්‍රේන් එක තියෙන 8යි ගාන ට්‍රේන් එක 7:00 තියෙනවා. මේ අපි ගන්නවනේ කොහෙද? ඩබ්ලින් වලටම ගමු. ඔව් ඩබ්ලින් තම ගන්නවා. දෙකක් ගනිකෝ. ඔව්. මෙන්න මේවා තමයි ට්‍රේන් කියන්නේ. මේතන හොයාගන්න ඉතින් හරිම ලේසි. Google Map එකට ගිහිල්ලා kitchen break Dublin කියලා ටයිප් කරන්න තියෙන. ඉතින් ඔයාලට කෙලින්ම හොයාගන්න පුළුවන් එකකින්. අයර්ලන්ඩ් වල ශ්‍රී ලංකන් රෙස්ටොරන්ට් එකක්. ඊළඟ බලමු මොනවද තියෙන්නේ කියලා. හැමදාම එනවා. ඇත්තටම ළඟ පාතක හිටියා නම් හැමදාම එනවා. අපි ඉතින් ඔන්න නලිම් අයියාගෙන් නියම කොත්තුවක් කාලා ෆාම් එකට එන්න පිටත් වුණා. මේක ට්‍රේන් එකේ පැයක විතර ගමනක්. ඉතින් ඔන්න සලායියාගේ ෆාම් එක තමයි මේ. සුන්දර අයර්ලන්තේ ඩේලි ෆාමින්. මේ මම වැඩ කරන ෆාම් එක සත්තු 380ක් ඉන්න මේ මිල්කින් කරලා යන සෙට් එක මෙතන ඉන්නේ. මේ මෙයාලා මිල්කින් ඉවර වෙලා යනවා මචං. අර අතන කොටු කරලා ඉන්න සෙට් එක මිල්කින් වලට ඉන්න සෙට් එක. පොලිවට දාගමු ලස්සනට යනනේ පොලි මේකයි. අර වැට තියෙනනේ ඒක. මේ පාම් කර්නල් දෙන්නේ ගන්න. ඔය තියෙන පාම් කර්නල් එක. මේ අරුගාවදී විකුණන මෙන්න මේ දැන්. So this is Jack Haley. He is my boss in this farm owner. මේ තමයි මචං අපි පටන් ගන්න අතනින්. කැරකිලා මෙතන තමයි නෑ අවුල නෑ. එන්ඩ් එක. මේ එන්ඩ් එක මචං. මිල්කින් ඉවරනම ඔටෝ කප් එක රිලීස් වෙනවා. අනේ තියෙන ඔය එක තාම ට්‍රේන් කරනවා. මේ AI කරලා මචං දැන් ඔය කොළ පාට ගන්න AI කරපු කට්ටිය රෝස පාට තියෙන AI කරන්න ඉන්න කට්ටිය. ඒ කියන්නේ මොකද? AI කියන්නේ මචං පැටව ආපු නැවත අපි මේ අවුරුද්දට පැටව ගන්න. මේ අර සුප්‍රාන් කරන්නේ එහෙම කේස් එකක්. මේක දැන් මිල්කින් ඉවරනාට පස්සේ මේක රිලීස් වෙනවා. උඩට ඉස්සෙනවා. මේ මිල්කින් ඉවර නැත්නම් අර එක රිලීස් වෙන්නේ එක එයා තව වටයක් යන්න පුළුවන්.
ඒක මචං ඔටෝ කැලේනවද? ඔව් ඔටෝ රිලීස් වෙනවා මචං. කප් එක මේ වුණාට පස්සේ අර බෙල්ට් එක ඉස්සෙන් දැන් අර එක ඉස්සලනේ යා තාම මිල්කින් කරනවා. මිල්කින් වෙනවා යාගේ. දැක්ක මෙයා කප් එක ගැලවුණා. ටිකක් වෙලා යනකොට මෙයාට සම්පූර්ණ වල ස්ප්‍රේ එකක් වදිනවා. මොකද බැක්ටීරියා ටික යනවනේ. ඒ ස්ප්‍රේ එක වැදුනට පස්සේ තමයි අර එක රිලීස් වෙනවා. ස්ප්‍රේ එක සමහරක් වෙලාවට යන්නේ කෑම උන් දන්නවා අතන අපේ ස්ප්‍රේ එකක් තියෙන මේ වැකුම් එකක්. ඒක වැකුම් එක මේව කරගම ඒකලු දාන්න දැක්කද? සිංගල පිටිපස්සට යනවා. මේ ඒ විදිහට තමයි මෙතන එන්ඩ් එක ස්ටාර්ට් එක අර පැත්තේ. වෙනවා. ගැලවිලා ස්ප්‍රේ එකක් වෙලා අර පැත්තට තමයි ස්ටාර්ට් එක. මේ කරන්නේ දැන් මෙයාගේ තින්ත ගිහිල්ලානේ තියෙන්නේ. ඒ වලට නම්බරේ ලියා ගන්න. හරිද? නම්බරේ ලියාගෙන එයා ඊට පස්සේ වෙනම මේ අර වගේ ඩ්‍රාෆ්ට් කරනවා. අතන ඩ්‍රාෆ්ට් කරන්නේ ඩ්‍රාෆ්ට් කරලා එයාට AI කරන්න ලොක්ක තමයි කරන්නේ. ඒක තමයි කරන්නේ. ඒක AI වෙනම සිස්ටම් එකක් තියෙනවා. ඒක ට්‍රේනින් වෙන්න ඕනේ. ඒ එයා කරන්නේ. අපේ වෙල හැදුවා. මෙන්න රොටියක් නෑ. රොටියක් නෑ නේ. ඒක පාලර් එක තියෙන මේ ටෙලිෆෝන් එක. මේ ඔක්කොම ඉවරනට පස්සේ ඔක්කොම වොෂ් කරන්න ඕනේ. කොහොමද? පාර කොපි දාන්න. මේ වොට් ගන්න ඕනේ කියලා ඉවරට පස්සේ. ජලා වෙන්නවා. මේ පැත්තෙන් එකෙන් ගන්න නැහැ කිරි. ඒක එයාගේ නාම සවුත් වල තියෙනවා. I'm good. How are you? අපි එක තැන ඉඳන් කප් එක ඔන් කරන්න ඕනේ. මේ කප් එක එයාගේ සම්පූර්ණ නැත්නම් අපි මූව් වෙලා ගිය ටයිමින් විනාඩි 9න් 8න් යන විදිහට දාලා තියෙනවා. දැන් ගිහිල්ලා පුරුදු වෙලා ඒක දන්නවා යන්න. අර අතනින් කෑම බාර්ලි සද්දයක් ඇහෙන්නේ. ඒකෙන් කෑම වැටෙනවා මචං. අර කප් එක ඔන් කරාට පස්සේ අර බෙල්ට් එක ඔටෝමැටික්ලි පහත් වෙනවා.
ඒ මුගේ පාට ඔත්තල තියනවනේ මුගේ කහ පාට ඔතන තියෙන්නේ මල්ලේ මේකේ රතු පාට තියෙන පැත්තේ යට තියුණොත් පිටිපස්සේ ඒ කකුලේ පිටිපස්සේ සම්පූර්ණ සවුත් වෙලා. ඒක අපි කොළ පාට ඔතන සේෆ්ටි එකත් එක්ක දෙපැත්තටම කකුල් දෙකම කොළ පාට එන්න ඕනේ. ඊට පස්සේ කහ පාට මේ ඔතන්නේ මෙයාලගේ බොඩි කන්ඩිෂන් එක දැන් සවුත් උත්. ඒ කියන්නේ යාලා බොඩි කන්ඩිෂන් හදා ගන්න ඕනේ දැන් ඊළඟට පැටව දාන්න ඕන නිසා. ඒක නිසා අපි යාලගේ දවසට එකපාරේ කිරි ගන්නවා. දවසට එකයි. ඒ නිසා මෙයාලගේ හවස කිරි ගන්නෑ කහ පාට කට්ටිය. අගෙන හවස කට්ටිය කහ පාට යවම නිකන් අරක දාලා නිකන් යවනේ. මේ දැන් හවස ටර්න් එක නෙමෙයි යන්නේ. ඔව් මේ හවස. තාම උදේනේ මේ අපි දුන්න හවස ගන්නෑ කියලා එක මම බැලුවා. අතන ඉතින් ජරාව අපේ ඔළුව උඩින් වැටෙනවා චූ දාන ඒ වලට අපි සමහරකට නවත්තනවා අපි ඒ වගේ වෙලාවට. හවුද? හේ. හොප්. අපේ වටයක් යවන්න බෑනේ බං තේරුම් නැහැ. ඒක නවත්තන්න පොඩ්ඩක් එයාගේ මිල්කින් ඉවරලා රිලීස් වෙනකන් නවත්තන. මොකද ආපහු එතන මේක වටයක් යන එක අපිට ටයිම් වේස්ට්. ඔව් ඒ ආපහු වටයක් යන එක අපිට ටයිම් වෙනවා. මෙතනදී මෙයා මේක ෆෝක් කරලා මේ ටැප් එක ඇරලා ඔව් අලුත් කප් ටික දැන් වොෂ් කරන්න මචං කරනවා මේ මැෂින් එකට ගහනවා. ඊට පස්සේ කීරි ටැංකිය වල තියෙන ඒවා ප්‍රෙස් කර කර තුන් පාරක් ප්‍රෙස් කර කර ලොකු ටැංකියට යවනවා. ඕෆ් කරන්නේ අර කෑම දෙන එක ඕෆ් කරා. එතන පස්සේ කෑම වැටෙන්නේ නැහැ. අර දෙන කප් එක ඔන් කරලා. ඕගොල්ලෝ සිද්ධා කරන්නේ මැෂින් එකක් වගේ තමයි ඔක්කොම. ඔව් ඒක තමයි. කොට සංකාර අපේ මේක විදාන මේකේ ජරාව තියෙනවනේ. ඒකින්ද. අර බට ගැලේන ගහ ගන්න ඕනේ. ඒක එක්ස්පීරියන්ස් එකත් එක්කදී මේ ටයිමින් වලට දැක යාම අපි ආව නැවතුවා. එයාගේ රිලීස් එකකන් අපි තියාගෙන එකකන් අපිට අනිත් පැල ටික දින මේ වොෂ් කරන්න ඒක ස්ක්‍රීන් කරන්න. ඒකනේ අරන් යෝරනම් කොහොම මැෂින් එකෙන් ඔටෝම අයින් වෙනවා. ඔව් පෙන්නන්න එක. අර විදිහට අර ඔක්කොම එයා වොෂ් කරනවා. මැද තියෙන ලොකු ටැංක් එකක් පම්ප් එකක්. ඒකට එකතු වෙලා ඒකෙන් තමයි ප්‍රෙස් කරලා මේ බටහරා එවන්න. මේකෙන් යනවා මේ ලොකු ටැංකියට. මේක තමයි අර අපි එළින් දකින ලොකු ටැංකිය. මේක ලීටර් 40000 එක එක රේන්ජ් තියෙනවා. මෙතන බෙදුවගෙන මේක කූල් වෙනවා. මේක අනිවාර්ය ටෙම්පරේචර් එක දැන් මේ මිල්කින් කරන නිසා මෙයාලගේ කිරි රස් වෙන නිසා දැන් 7.6ට තියෙන්නේ. normally මිල්කින් ඉවරනට පස්සේ මේකේ ටෙම්පරේචර් එක තියෙනවා 4.2 සෙල්සියස් 4.2ට තියෙනවා. දෙක ඔය ඔව් මේ වෙනස් වෙන ඔටෝමැටිකලි කූල් වෙනවා. අපි AC දෙකක් මේ මොකද කූලර් දෙකක් තියෙනවා. ඕක වෙන්න දැන් එන ටෙම්පරේචර් එක ඇත්තට. ඔව් දැන් මේකට වඩා ටෙම්පරේචර් එක වැඩි සමහර දවස් වලට මේ රස්සේ කාලේට. මුංගේ හීට් අර රස් වෙන්නේ කිරියේ. අපි ඒක මේක කූල් කරනවා. මේක ඔටෝමැටිකලි කූල් වෙනවා මේ මේ දෙකක් තියෙනවා. මේක වෙන්න. මේක තමයි මේක තමයි ටැංකිය. මේකට තමයි කිරියන්නේ. ඒක තමයි ටැංකිය කියන්නේ. මේක තියෙනවා මේ පැත්තේ කූල් කරන AC දෙක ඒක ඔටෝමැටිකලි ඔන් කරන්න පුළුවන්. මේ තියෙන මේ වැඩ ගන්න AC තුනක් දෙකක් වැඩ කරනවා. ඔව් ඒ කියන්නේ ඔය තුන වැඩ කරන තැනකර මේ ටැංකිය විතරයි. මේ ටැංකිය විතරයි. මේක කූල් කරන්න විතරයි. මේක 24 hours වැඩ කරනකො ටෙම්පරේචර් එක වැඩි වුණොත් ටක් ඔටෝමැටිකලි ඔන් වෙලා සෙන්සර් වලින් ඔන් වෙලා කූල් වෙනවා. මොකද මේක ගෙනියනකන් ඒ ටෙම්පරේචර් එකේ තමයි තියන්නේ අපි. ඒක දැන් මේකින් මේක ඇවිල්ලා මේ ලොරිය ඇවිල්ලා සෙලෙක්ට් කරගන්න කම ඒ ටෙම්පරේචර් එකේ තියෙන්න ඕනේ. මේක ඉදුරන්දාල් කිව්වේ 45 දානේ. 40000 මට මතක 45. ගහලා තිබුණට මතක නැහැ බලන්න. ලීටර් 40000ක් විතර මේක ස්ටෝර්. න ටැංකිය. එතන ඇතුලේ ඇත්ත එක.
එතකොට මේ ඉන්න මේ කිරි අරන් එළියට දාපු සෙට් එකද මේ? මේකින් ඉවර වෙලා ආපු කට්ටිය. දැන් අද මේ ළඟ පැඩොක් මේකට අපි කියන්නේ සාමාන්‍යයෙන් අපි මේකට කියන්නේ පාටි පැඩොක් කියලා. මොකද අපිට ලේසියට ළඟ පැඩොක් එක කට්ටිය දැම්මම මෙයාලා ගන්න ලේසි. අපිට උදේ පාන්දර වෙලා ගන්න ඕනේ. අපි සාමාන්‍යයෙන් කෝල් කරන්නේ පාටි පැඩොක්. එහෙම තමයි අපේ අර භාෂාවේදී. ඒක ලේසි නිසා. දැන් මෙයාට අද මේ පිට්ටනියම මේ දවස්වල මේ ග්‍රාස් එකම හැදෙනවා. මොකද වැස්ස ආව ගන්නට අවු ආවම දැන් ග්‍රාස් හැදෙන වැඩිනේ. ඒදා මේ පිට්ටනියම දෙන්න නැත්නම් මේ පිට්ටනියම දෙන්නේ නැහැ. අර වගේ ෆෙන්ස් එකක් ගහලා වැටක් ගහලා අපි දෙන්න භාගේ තමයි ඒකට වතුර බොන වතුර මේක මේ ඉන්ක්ලූඩ් කරනවා. නැත්නම් වතුරත් ඕනනේ උන්ට බොන්න. කොහොමද මේ දාලා තියලා? වතුර අර තියෙන ටැංකිය තියෙන උන් වෝටර් ඔෆ් එක තියෙන වතුර ටැංකිය තියෙන ඒකෙන් උන් වතුර බොනවා. ඒක හැමතිස්සෙම මුන්ට ඉන්ක්ලූඩ් වෙන්න ඕනේ ඉන්න පැත්තට. අපි කීරිය බටන් දිගේ ආවහම මේ කරා තියෙන වෙදිනුල් පූල් වල මේකේ තියෙන ෆිල්ටර් එක. මෙන්න මේ තියෙන ෆිල්ටර් මේ ෆිල්ටර් එක. මේක අපි දාන මේකට මේ ෆිල්ටර් එක තමයි මචං තියෙන ජරාව සමාජ කරලා මේ ජරාව රැඳෙන්න ගොම මයිල් ගස් තනකොළ ගස් ඔක්කොම අරගොගේ අපි ඒක ක්ලීන් කරනවා. ඒකෙන් තමයි අපිට අයිඩෙන්ටිෆයි කරගන්න පුළුවන් මැස්ටරයිටිස් තියෙන මෙයාලා කරගෙන අපි නායි කොහොමද වගේ තියෙන්නේ. ඒ වගේ කැලි නැදෙනවා. ඒකෙන් තමයි අපි හිතන්නේ සෙට් එකේ කින මැස්ටරයිටිස් එක කියලා. ඒක අපිට දක්ෂතාවය තියෙන කෙනා අයිඩෙන්ටිෆයි කරගන්න අල්ලගල්ලා නැත්නම් අපි ටෙස්ට් කරන ක්‍රම කීපයක් තියෙනවා. නෑ අවුලක් තියෙනවා. ඒ ලොකු අවුලක් ඉන්නේ නෑ. අවුල අන්තිම එක තමයි යන්නේ මේ. ඕල්ට වඩා වැඩිම. ඒක මේ මැනේජ් කරගන්න හරියට මැස්ටරයිටිස් එන්න තියෙනවා. හරියට ඒක මැනේජ් කරගෙන අපි යන්නේ. ඒක අතන ගියාට පස්සේ දැන් ඒක කොහොමද කලින් දන්නේ නැහැ මේක දුපාර දැක්කම එහෙම ලොකුට මේ යන මැස්ටරයිටිස් එන්නේ නැහැ. හේතු දෙකක් තියෙනවා. මැස්ටරයිටිස් එන්න එකක් මිල්කින් හරියට උන්නත් උනහම. එකක් බැක්ටීරියා ඔය ස්ප්‍රේ එක හරියට වැඩ කරන්න දුනාම බැක්ටීරියා ගිහිල්ලා එහෙම. ඒකවල මචං උඩ කිරි කැටි කැටි එන්නේ. ඒකේ තියෙනවා අපේ දැන් තියෙනවනේ මේ පදයකට කියන්නේ මට නම් මතක නැහැ. ඒකේ තියෙනවා මචං අපේ අර බලන රේන්ජ් එකක් තියෙනවා. ඒක හයි සෙල් කවුන්ට් එක. සෙල් කවුන්ට් එක හයි ගියොත් ප්‍රශ්නයක් තියෙනවා. අපි සෙල් කවුන්ට් එක අපිට රේන්ජ් එකක් දීලා තියෙන විනෝඩ හයි ගියොත් අපි කලෙක්ට් කරගන්නේ යහපත් යාවි ඒක ප්‍රොඩියුසර් කරනකොට අපේ කිරි ක්වොලිටි වැඩි. මේ ඔක්කොම අපි ඉතින් ඔක්කොම කරන්න ඕනේ. ඩේලි කරන්න උදේ හවස කරන්න ඕනේ. උදේට කිරි අරන් ඉවරලා සුද්ධ කරනවා හවසට ඔක්කොම මේ වොෂ් කරනවා හවසට වොෂ් කරනවා හරක් එන්න කලින් උදේට පටන් ගන්න කලින් මේ ඔක්කොම ටෙස්ට් කරනවා මොකද නැත්නම් ගොම වැටලා මේ වෙයිල්ල තිනවම ඇලෙන වැඩිනේ ටෙස්ට් කරලා තිබුණාම අපිට වොෂ් කරන්න ලේසි මේ අන්තිමට එකද වෙටි දාගෙන යනවා වටේ රවුමට මේ ඔක්කොම මේ හොඳයි පැටව හොම් වෙන ගානට මේ මුගේ අර මේ ගර්භාෂා නම් මොන ඒ ඔක්කොම එල්ලෙනවා ගඳයි ඕ මීල් එක මේකේ අගන් මේ ටැංකි දෙකේ මේවා මේ දෙකේ මේවා අපි මේ දෙකම යූස් කරන එකක් උදේට එකක් හවසට දැන් පේන මේක ෆිල් කරා මේ ළඟදී මේක නම් තව ෆිල් මේ තව දින මේ විදුරු වලින් අපිට පේනවනේ ඒක කන්න ඒක දෙනවා මුන්ට එනර්ජි එකක් එන්නත් එක එහෙම තියෙනවා ඒවා අපි දෙනවා මුන්ට මේ ටැංකිය වුණා කොහොමද තියෙන්නේ ඔකේ කොහොමද මෙතන මේක ගොම අයින් කරනවා ගොම පම්ප් කරනවා තියෙන්නේ මේක අපි මේක තුල කැරකෙනවා පාපු කර වතුර ගහනවා මේකෙන් ගොම මේක තියෙන ගොම ටික ප්‍රෙෂර් කරන මේකට ඒකට මචං මුන් ගෙලිස මොනවද බං කරන්නේ මේ ඔක්කොන්ටම හින තනකොළ වලට තනකොළ වලට මේ වටේ තියෙන තනකොළ වලට මේ කිලෝමීටර් දෙකක් තියෙනවා අනිත් පිට්ටලේ තියෙන්නේ ඒ වලටත් තියෙනවා බටේ දිගහලා ඒ කියන්නේ ගොම ගන්න තනකොළ වලට පොරක් ඉදිරියට ඔව් ඔක්කොම පොර මචං මේ හැමදේම පිදුරු වුණත් අපි එකතු කරලා ඒවත් ඔක්කොම එකතු කරලා තැන් දෙකක එකතු කරලා තියෙන පරණ පිදුරු ඒක පාවිච්චි කරපුවා ඒවත් ඔක්කොම මැෂින් ට්‍රැක්ටර් වලින් ගිහලා ස්ප්‍රේ කරනවා ඒක පොහොරනේ පා දැන් මේ මෙතනින් නැගලා මේ මෙතනින් නගින්නේ ඉතින් මොදේම කරනවා මේ ගේට්ටු වල දෙම අපි ඔක්කොම ඒක ඕනේ ඕල් රවුන්ඩර්ස් තමයි නේද හැමදේම පුළුවන් නම් කන තියෙනවා මචං කියන මැච් එක ගහන් මේකින් විතරක් නෙවෙයි මේවට මොකක්ද මේවට රෝගේ ලොකු මේක ඇතුළේ වුණත් මේක ඇතුළේ
ගත්ත මේ දවස් දෙකකින් දෙකට පිදුරු දාන්න ඕනේ. තෙත්තුනොත් ලෙඩ වෙනවනේ. මේ මාරු කරන්න ඉතින් මේ ඔක්කොම අයින් කරනවා. අයින් කරන්නේ උඩින්ම ලේක දාන්න. කාලයක් ගියාම ලේක වැඩිම අපි අයින් කරනවා. පෙන්නනම් ගත්තද වෙන්නේ අවුලන්නේ. ඒ රවුන්ඩ් දෙකක් කරේකට තුනී කරන්න ඕන. තනියෙන් දිවේ හැරෙන. ඉතින් ඔය තනියෙන් රෝල් කර කලවගෙන මේ පොක් එකේ තියන් ගිහිල්ලා අනර ඒකෙන් ගෙනත් දානවා ඇතුළට. ඒ ඇතුළෙන් පස්සේ තනියම තුනී කර කර අතින් මේ රේක් වගේ එකකින්. ඔව් රේක් වගේ එකකින් මේ කරනවා. ඒකට තුනී කරනවා. මේ හැම එකටම තුනී කරනවා. මෙතන තුනක් තියෙනවා. තව අතන එකක් තියෙනවා. මේක ඕ පැටවුන්ට මේ පොඩි ඒවලට නම් භාගයක් වගේ යන්නේ. භාගය වගේ යන්නේ. මේ ඒතර මේ ට්‍රැක්ටරේ තියන් ඉන්නේ මේ වල්නාශක ගහනවා. මේකෙන් ස්කේපර් කරනවා. ගොම අදිනවා අර ලොකු ෂෙඩ් එකේ. උදේට මේ ස්කේපරෙන් ගොම ටික ඇදලා පල්ලෙහාට ගේනවා. ඒක පිටිපස්සේ ගහලා තියෙන ගොම ස්කේපර්. මේකෙන් ස්ප්‍රේ කරනවා. මේකෙන් නොකරන මේක අවුරුදු 30 ගණන් පරණ ට්‍රැක්ටරයක්. මේක මැසි එක. අර ෆෝර්ඩ් එක අර ක්ලාස් ඒක අලුත් එක. ඒක පෙන්නන්න අපි අර පාඩුව එක සලාගේ. නෑ මිත්සුබිසි පෙජරෝ ෆෝර්ඩ් එක නෑ නෑ මේ නෝන්ඩ දැන් නම් පොඩ්ඩක් උන දීන් පෙජරෝ එකකින් ඔරිජිනල් වැඩ ගන්න ඉතින් ලංකාවේ කොටි එකමාරක් විතර යන්නේ මේ වාහන ෆාම් එකේ දුවන්නේ හරක් බලන්න යන හරක් ගඩ වලට වැට ෆෙන්සිං වලට එක දෙක තුන කියලා කරලා තියෙනවා ඉතුරු ටික දැන් ඔක්කොම මේ ඔය ට්‍රැක්ටරෙන් පුළුවන් ටික අදිනවා මේ කරලා ඊට පස්සේ බාටි මෙතන ගෙනත් දාන්න ඉස්සලා එළියටනේ. ඔව් ට්‍රැක්ටරේ ඇතුළට ගිහින් ගන්න පුළුවන් ටික ගන්නවා මේක යන්න පුළුවන්. ඔව් ඇතුළට එහා පැත්තේ ලොකු දොරේ ගන්න පුළුවන්. ඇතුළට දාන්න මෙතෙන්ට දාන්නේ කොහොමද? මේ ඔක්කොම මෙහෙම මෙතන මේ ලොකු දොරෙන් එළියට ගන්නවා. මේ මෙතන එහා පැත්තේ ලොකු දොරේනේ. මේ තුනේ මෙහෙමයි. පොඩි ඒවා තින් අති. ඔය වර පොඩි ඒවල අති. ඒ ලොකු දොර මේ වොෂ් කරනවා. ලොකු දොරගේ මේ මේ කරලා ට්‍රැක්ටරේ දාන්න. දැන් මේක පටන් ගන්නවා ටික ටික ඉතින් කිවිද කරන් ටයිම් කරලා වොෂ් කරලා කලර් වොෂ් කරන කලර් එකක් ගහන සුදු පාට මේ ලයිම් කියලා එකක් තියෙනවා. ඒක දිය කල ස්ප්‍රේ කරන එක විස බීජ නාශකයක්. මෙතනක් තියෙනවා. මේ බල්ල ගාන්න හරක් ටික එවනවා නේ බං යවුවා. ආවේ ට්‍රේන් එක මොකද්ද කියනම? ඈ? නේද? හැබැයි උදේට උන් යන බයිසිකලේ පස්සෙන් දුවන් ගිහලා හරක් පිටිනේ නේ ඒක දාපු නේ උන් ට්‍රේන් කරලාද? ඒ උන් ඉගෙන ගත්තා යන් තමයි ඉතින් ඔව් මෝ තමයි අම්මා නෑ දාන්න. this සවයදස් මට නාගෙන ඉන්නේ කොහෙද ගිහිල්ලා වැඩි අපේ යා උදව් කරලා දිනවා ගොඩක්. පේන විදියට. ගොම නාලා තියෙන්නේ. අම්මා පුතාලවත් හදලා දෙන්නේ. මේක ඉස්සරහදී පරණ ෆාම් එකක්. එතකොට මේක ඔක්කොම බඩු ටික තියෙනවා. අවුරුදු කීයක් විතර පරණ? 100ක්. ඒ කියන්නේ මෙයාලා පරම්පරාවෙන් එන ෆාම් එක. මේ දවස් ඉන්නකොට උයන්නේ. මේ ඉස්සර කාලේ මේවා පාවිච්චි කරපු වෙන්නේ. I think අයර්ලන්තයේ ගැන තියෙන මේ වගේම ලස්සන වීඩියෝ එකකින් අපි හම්බෙමු.